ඉතින් අද අපි බලන්න යන්නේ බජාජ් අලුත් ත්‍රිවිල් එක සම්බන්ධව. ඉතින් මේකේ වෙනස්කම් ටිකක් තියෙනවා. පෙනුමෙන් නම් වෙනසක් ලොකු වෙනසක් නැහැ. හැබැයි මේකේ පිටිපස්සේ බක්කි වෙනස් කරලා තියෙනවා බඳේ. මේ බඳ සම්පූර්ණ වෙනස්, පිටිපස්සේ දොර වෙනස්. එතකොට පිටිපස්සේ බම්පර් එක වෙනස් වෙලා තියෙනවා. එතකොට ටේල් ලයිට් එක එකම තමයි, වෙනසක් නැහැ. ඉස්සරහා ගත්තාමත් මේ වෙනසක් නැහැ ලොකු. සීට් ටික පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. සීට් ටික වෙනසක් තියෙනවා. එතකොට පිටිපස්සා ගත්තාම බඳේ තමයි වෙනසක් වෙලා තියෙන්නේ. පිටිපස්ස දොරත් වෙනස් වෙලා තියෙනවා. ටෙන්ට් එකේ චූටි වෙනසක් පැත්තෙන් වෙනස් වෙලා තියෙනවා. ඒ ටික තමයි වටපිටාවෙන් තියෙන. සයිඩ් කණ්ණාඩි දෙකත් පොඩ්ඩක් වෙනස්. ඉස්සරහා ඒ වගේම තමයි, වෙනස් වෙලා නැහැ මොකුත්. ඒ පෙනුමම තමයි තියෙන්නේ. අය මේකේ පැත්තෙන් ගෑස් ටැංකියක් දාන්න හදලා තියෙනවා. කවුලින් එකක් තියෙනවා මේ ගෑස් වලින් දුවනවා නම්. ඉස්සරහා මූණේ ග්ලාස් එක එකම වගේ තමයි තියෙන්නේ. එතකොට ෆෝක් එකත් ඒ වගේම තමයි තියෙන්නේ. සීට් එකට බෙල්ට් ටික ඇවිල්ලා තියෙනවා. කියන්න තරම් වෙනසක් ලොකු වෙනසක් නැහැ. කලින් වගේම තමයි. තට්ටුව ගැන බැලුවොත් එහෙම කලින් තට්ටුවම තමයි, වෙනසක් නැහැ. ඒ තට්ටුම ඒ සෙට්ම තමයි ඇවිල්ලා තියෙන්නේ. ලොකු වෙනසක් නැහැ ඒකේ. ඩෑෂ්බෝඩ් එක ගැන කිව්වොත් එහෙම ඩෑෂ්බෝඩ් එක සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. සම්පූර්ණ වෙනස් ඩෑෂ්බෝඩ් එක. උඩ හුඩ් එකේ ටික එහෙම තියෙනවා. ඩෑෂ්බෝඩ් එක සම්පූර්ණ වෙනස්. එතකොට මේකේ වෙනස්කමක් විදිහට මීටර් පැනල් එක වෙනස් වෙලා තියෙනවා. අපි මීටර් පැනල් එක ගැන කතා කරොත් එහෙනම් මේකේ මීටරේ ඉන්ඩිකේටර් තියෙනවා. චෙක් එන්ජින් බල්බ් එක තියෙනවා. එතකොට පෙට්‍රල් මීටරේ පෙන්වලා තියෙනවා. තෙල් මීටරේ තියෙනවා. එතකොට නියුට්‍රල් බල්බ් එක තෙල් එක පෙන්වලා තියෙනවා. MP3 ප්ලේයර් එකක් මේකේ ඇවිල්ලා තියෙනවා. මේක මේ ඉන්බිට් MP3 ප්ලේයර් එකක් සහ දෙපැත්තේ ස්පීකර් දෙකක් ඉන්බිට් තියෙනවා. ඉතින් මේකේ ඩෑෂ්බෝඩ් එකේ පෙනුම තමයි මේ තියෙන්නේ. හැන්ඩල් එකේ උඩ කප් එකක් වෙනස් වෙලා තියෙනවා. මේකේ කැබියක්, එක පැත්තක කැබින් එකක් නැහැ මේකේ. එක පැත්තක කැබින් එකක් නැහැ. එක පැත්තක තමයි තියෙන්නේ. මීටරේ වෙනස් වෙලා තියෙනවා. MP3 ප්ලේයර් එක ඇවිල්ලා තියෙනවා. ඒක තමයි USB පෝට් එකක් තියෙනවා. එතන ෆෝන් චාර්ජරයක් ඇවිල්ලා තියෙනවා. එතකොට තව ස්විච් එකේ විදිහම තමයි ඇවිල්ලා තියෙන්නේ. යතුරේ පැත්ත දකුණු පැත්තට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඉග්නිෂන් ස්විච් එක ඒකත් එක්කම තමයි යතුර තියෙන්නේ. එහෙනම් තමයි මෙතන තියෙන්නේ පෙන්ලා තියෙන්නේ. ප්ලේයර් එක ඔන් කරලා බැලුවම ගැටලුවක් නෑ. සාමාන්‍ය ප්ලේයර් එකක් තමයි මෙතන තියෙන්නේ ඇවිල්ලා. Sekepupu din kaya. මේ අවස්ථාවේදී මේ පටන් ගන්න බේක් පම්ප් එක ගැන ගලුවොත් ලොකු වෙනසක් නැහැ. වෙනදා වගේම තමයි. මේ පැත්තේ මේ විදිහට වෙයිලා තියෙන්නේ. මේකේ ඉන්ඩිකේටරයක් දාලා තියෙනවා. ඒ කියන්නේ බ්‍රේක් ඔයිල් වලට මොනවද වුණත් ඒකට පියුස් බෝඩ් එකත් ඇවිල්ලා තියෙන දකුණු පැත්තට මේකේ. එතකොට ස්පෙයා වීල් එක වෙනද තැනම ඇවිල්ලා තියෙන්නේ. බැටරියයි ස්පෙයා වීල් එක. මෙතන ජැක් එකකුත් ඇවිල්ලා තියෙනවා. එයාලගේ ටූල් එකට ජැක් එකයි ස්පෙයා වීල් එකයි. එතකොට වෙනද තියෙන තැනම තමයි බැටරිය රීප්ලේස් කරලා තියෙන්නේ මෙතෙන්ද. පියුස් වගේ සහ සොලොනයිඩ් ස්විච් එකත් මෙතන තියෙනවා. රිවර්ස් එක දකුණු පැත්තේ තියෙන්නේ වෙනදා විදියට. මේ ඉස්සරහා තට්ටුව පේන විදිය තමයි. තට්ටුවෙත් ලොකු වෙනසක් නැහැ කියන්න තරම්. වෙනද වගේම තමයි ඇවිල්ලා තියෙන්නේ. වෙනස්කමක් නැත් කියන්න තරම් දෙයක් නැහැ.
ඇවිල්ලා තියෙන්නේ වම් පැත්තට. ඉතින් මේකේ චැසි නම්බරේ තියෙන්නේ Y bar එකේ. කලින් වීල් වල වගේම Y bar එක තමයි ඇවිල්ලා තියෙන්නේ. අවසානට ආපු වීල් වල ආපු විදිහට Y bar එකේ තියෙන්නේ. කැටලොග් එක අපි බැලුවා. මම මේකේ කැටලොග් එක තියෙන්නේ සුපුරුදු පරිදි වගේ පොත තමයි තියෙන්නේ. ඉස්සර ආපු පොතම තමයි තියෙන්නේ. මේක බැලුවා මං. සර්විස් එක නම් සර්විස් එකයි තියෙන්නේ. ෆ්‍රී සර්විස් එකයි ඇවිල්ලා තියෙන්නේ මේකට. ෆ්‍රී සර්විස් එකක් ඇවිල්ලා තියෙනවා. වෙන කියන්න තරම් වෙනසක් නෑ. ඉතින් කියන්න වෙන සර්විස් බුක් එකේ වෙන මොනවත් නෑ. කියන්න තරම් දෙයක් නැති තරම් තමයි සර්විස් එකක් තමයි මේකේ පෙන්නලා තියෙන විදිහට තියෙන්නේ. එතකොට යූසර් මැනුවල් එකක් තියෙනවා. යූසර් මැනුවල් එකත් වෙනද වගේ මේ සුපුරුදු පරිදි වගේ තමයි පොත තියෙන්නේ. ඒකෙත් ලොකු වෙනසක් නෑ. මේක යූසර් මැනුවල් එක තමයි තියෙන්නේ. මේකේ ටූල් බොක්ස් එකට ඇවිල්ලා තියෙන ප්ලග් එක බොක්ස් එකයි මල්ලි ස්ක්‍රූප්පණයකුයි යතුරකුයි ජැක් එක කරකවන කෑල්ලයි විතරයි ඇවිල්ලා තියෙන්නේ. වෙන මොකුත් ඇවිල්ලා නැහැ මේකේ. ලොකු හඬක් නෑ මේකේ. ඉතින් මේක එන්ජින් එක ගැන කතා කරාම මේක EFI තමයි ඇවිල්ලා තියෙන. කාබුරේටර් අයින් වෙලා තියෙනවා. ලොකු වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා. තෙල් වැඩ කරනවා, පරණ එකට වැඩි වැඩ කරනවා කියලා හිතනවා. ඒතකොට සයිලන්සර් පොඩි වෙනසක් කම් ටිකක් කරලා තියෙනවා. එතකොට මේකේ බලෝ යා ෆිල්ටර් එකේ විදිහටම තියෙනවා මේකේ. එතකොට ඔයිල් කූලර් එකත් එතනම තියෙනවා. වෙනස් කරලා නැහැ. ප්‍රධාන වශයෙන් වෙනස් වෙලා තියෙන කාබුරේටර් අයින් වෙලා තියෙනවා. ගොඩක් සංකීර්ණයි කියලා හිතෙනවා. අද පෙට්‍රල් ටැංක් එකත් ඒ පැත්තේ තියෙනවා. එතකොට ලොකු වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා. අය මොනවද? ඔයිල් ෆිල්ටර් එකේ එතනම තමයි තියෙන්නේ. එතකොට පෙට්‍රල් ටැංකියේ දකුණු පැත්තේ තිබ්බ තැනම තියෙනවා. එතකොට හෙඩ් එක පෙනුමින් එන්ජින් එක වගේ තියෙනවා. වෙනසක් එහෙම වෙලා නැහැ. එතකොට මේකේ අය මොනවද පේන්න තියෙන්නේ? අය වෙනස්කමක ස්ටාර්ටර් මෝටර් එකත් එතනම තමයි තියෙන්නේ. ඒ ටික තමයි ලොකු දේවල් ටිකක් වෙනස් වෙලා තියෙනවා පෙනුමින්. try කරලා බලන්න වෙනවා ඉතින්. මේක තව අලුත් හින්දා. එතකොට සොකට් එක වෙනස් වෙලා තියෙනවා. සොකට් එකේ ස්පීන් එක පොඩ්ඩක් ලොකු වෙලා තියෙනවා මේකේ. මේ වීඩියෝ එකේ බේසික් ඩීටේල් ටික තමයි මම කියලා තියෙන්නේ. ඉතින් තව වීඩියෝ එකක් මම දාන්නම් මේකේ මොනවද වෙනස්කම් වෙලා තියෙන්නේ හරියටම කියලා බලලා. ඉතින් ආය වීඩියෝ එකකින් මම මේක සම්පූර්ණ විස්තරයක් පැදලා බලලා මොන වගේ ස්මූත් එකද රනින් එකද තියෙන්නේ කියලා අපි පැදලා බලලා රනින් එක්ස්පීරියන්ස් එකක් අරගෙන මම වීඩියෝ එකක් දාන්නම් මේකේ. සුබ දවසක්.